ආයිබෝන් අමිතාත්තේ මේ වීඩියෝ එක කරන්නේ 2026 10 වසරට ප්‍රමෝට් වෙන දරුවන්ගේ අම්මලා තාත්තලා වෙනුවෙන් මොකක්ද O levels ICT training plan එක කියලා පැහැදිලි කරන්න. අම්මලා තාත්තලා දැනටමත් දන්නවා අපි දරුවන්ගේ time tables inform කරලා තියෙනවා. කලින් අපි grade 9 වෙනකම්ම පැය දෙකක ක්ලාස් එකක් තමයි දරුවන්ට තිබුණේ. නමුත් මේ අවුරුද්දේ ඉඳලා grade 10 ඉඳලා 10 11 දෙකම පැය 4ක ක්ලාස් එකක් වෙලා තියෙනවා. එතන time extension එකකුත් තියෙනවා. ඒකට හේතුව සහ මොකද්ද වැඩපිළිවෙල කියලා මම මේ වීඩියෝ එක ඇතුළේදී පැහැදිලි කරනවා. එතකොට අම්මලා තාත්තලා දන්නවා දැන් දරුවෝ මේ ඇවිල්ලා තියෙන්නේ optional subject එකක් අරගෙන තියෙන නැත්නම් basket subject එකක් අරගෙන තියෙන්නේ. ඒගොල්ලන්ගේ කැමැත්තෙන් මම දක්ෂ මේ විෂයට කියලා හිතලා O levels වලට මම මේ විෂය කරනවා කියලා තෝරගෙන තියෙනවා. එතකොට අනිවාර්යෙන් ඒ විෂය සම්බන්ධ ලොකු වගකීමක් දරුවන්ට වගේම අපිටත් තියෙනවා ඒගොල්ලන්ට ඒ අකුරක් අරන් දීම සම්බන්ධව. අපි ගොඩාක් grade 9 වෙනකම්ම focus කරන්නේ දරුවන්ගේ ලකුණු වගේම skill development පැත්ත. හැබැයි grade 10 ඉඳලා 10 11 grades වලට එනකොට අපිට දරුවන්ගේ රිසල්ට් එක වඩා ફોකස් කරන්න වෙනවා ස්කිල් එකත් එක්කම. ඒ නිසාම තමයි අපි 2025 අවුරුද්දේ ඉඳලා මේ අප්ඩේටඩ් ප්ලෑන් එකට යන්නේ. එතකොට grade 10 වල ඉඳලා දරුවන්ගේ lessons වෙන්නේ මේ විදිහට අපි තාත්තේ. දරුවන්ගේ ක්ලාස් එක weekly තියෙන ක්ලාස් එක පැය 4යි. ඒ පැය 4 ඇතුලේ theory question writing and question discussions කියන segments තුනම අපි ක්ලාස් එක ඇතුළේදී කරනවා. එතකොට පැය දෙකක් අපි normal විදිහට theory උගන්වගෙන යනවා. ඒ උගන්වන theory වලට base කරලා weekly දරුවෝ exam paper එකක් ලියනවා. මේ question writing එකට මුල තමයි කොච්චර theory ඉගෙන ගත්තත් අම්මේ තාත්තේ O levels වලට questions එන විදිය වෙනස්, first term එකට questions එන විදිය වෙනස්, second term එකට එන විදිය වෙනස්, zonal papers වල provincial papers වල විවිධ විදිහට questions එන විදිය වෙනස් වෙනවා අම්මේ තාත්තේ. එතකොට අපි කරන්නේ ඒ හැම පුංචි subject piece එකක්ම අරගෙන ඒ week එකට උගන්වන කොටසේ exams වලට questions එන pattern එකටම exam paper එකක් දරුවොත් එක්ක ලියවනවා. මේ වෙනකොට සමහර ක්ලාසස් වල දරුවෝ පළවෙනි පේපර් එක ලියලා තියෙන්නේ. ඒගොල්ලන්ට මේ එක්ස්පීරියන්ස් එක ඇති. සාමාන්‍යයෙන් grade 9 වෙනකන් questions එන විදිය නෙමෙයි එන්නේ කියලා. MCQ short answer questions ඒක ඇතුලේ matching තියෙනවා, true false තියෙනවා, fill in the blanks තියෙනවා, පොඩියට ලියන්න questions උත් තියෙනවා. ඔය හැම question category එකම cover වෙනවා. එහෙම තමයි O level paper එකේ questions එන්නේ. එතකොට ඒ විදිහේ question paper එකක් අපි weekly ලියනවා අම්මේ තාත්තේ. එතකොට අපිට ලේසි දරුවන්ව immediately monitor කරගන්න. නැත්නම් අපි term test එකක් එනකම් ඉන්න ඕනේ ඕක monitor කරගන්න. එතකොට අපි weekly ලියන paper එක mark කරනවා. දරුවන්ගේ progress එක අපිට track වෙනවා. සහ අපි ඒ ක්ලාස් එකේම ඊළඟ පැයේදී ඒ paper එක discuss කරනවා. ওই ටික තමයි ක්ලාස් එකේදී ස්ට්‍රක්චර් එක. එතකොට දරුවෝ මුල ඉඳලම තියරි කොටස ඉගෙන ගන්නවා. ක්වෙස්චන් එකක් ලියන්නේ පැටර්න් එක අඳුරගෙන ඒක ඉගෙන ගන්නවා. සහ ඒක ඩිස්කස් කරන නිසා තමන්ගේ උත්තර හරිද වැරදිද, තමන්ගේ මාක්ස් කොහොමද කියලා ට්‍රැකින් එකක් තියෙනවා. ඔය විදිහට අරගෙන ගියාට පස්සේ අපිට බොහොම පහසුයි දරුවන්ගේ ටර්ම් ටෙස්ට් එකට යවන්න. දැන් වෙනකොට questions වල structure එක advance වෙනවා. අම්මලා තාත්තලා බලන්න 2024 වල ඉඳලා O level paper එකේ structure එක ටිකක් වෙනස් වෙලා තියෙනවා. අර question format එකකම උනාට question එකේ weight එක styles වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ වෙනස් වෙලා තියෙන දේවල් වලට අනුරූපව තමයි අපි දරුවෝ මේ train කරගෙන යන්නේ. ඇත්තටම 2023 වෙනකන් දරුවන්ට තිබුණ exam එකේ weight එකට වඩා දැන් ලොකු weight එකක් තියෙනවා. මේක අනිත් විෂයන් වලටත් ඒ විදිහටම අදාළයි. ඉතින් IT වලට අපි අන්තිම මොහොතට දේවල් ඉර කරගන්න නැතුව මුල ඉඳලා මේ වැඩ ටික කරගෙන යන්න තමයි මේ ඇකඩමික් ප්ලෑන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව දරුවන්ට ජනවරි වලදී අපි රිලීස් කරනවා අම්මලා තාත්තලා දැන් grade 9 වල අපි paper book එක කරපු විදිය දන්නවනේ. ඒ වගේම paper book එකක් හැබැයි අපි ජනවරි වලම දෙනවා. ඒකේ තියෙනවා first term, second term, third term. grade 10 වල terms තුනේම papers, ගොඩක්ම school papers, provincial papers වගේව තියෙන්නේ. අපිට එළිය හොයාගන්න ටිකක් අමාරු papers තමයි අපි මේ paper book
බුක් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. එතකොට grade 10 ඇතුලේ පිටු 200ක පේපර් බුක් එකක් ඒක. එතකොට පේපර්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. මගේ මතක හැටියට 36ක් වගේ ගාණක් තිබුණා. ඒ ඔක්කොම ටික කම්ප්ලීට් කරන්න ඕනේ. දරුවන්ට self learn කරන්නත් පුළුවන්. පේපර් බුක් එක දරුවෝ ළඟ තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට ලියන්නත් පුළුවන් ඒකේ. ඒක තමයි grade 10 වල බුක් එක. grade 11 වලට එනකොට පේපර් බුක්ස් දෙකක් තියෙනවා. අර සයිස් එකේම බුක්ස් දෙකක් තියෙනවා. first term second term වලට එකක් සහ third term එකට එකක් විදිහට. එතකොට මේ academic plan එක ඇතුලේ අර මම කිව්ව කොටස් තුන theory question writing සහ paper discussion වගේම ඒ paper discussions ගොඩට එකතු වෙනවා දරුවන්ට අපි මේ දෙන paper books වල discussion එකත්. එතකොට මුල ඉඳලම අම්මලට තේරෙනවා ඇති ගොඩ තියරි කරලා අන්තිමට එක්සෑම් වලදී හිර වෙනවට වඩා අපි මුල ඉඳලම questions ලියාගෙන ඒ පැටර්න් එකේ දරුවෝන් අරගෙන යනවා. එතකොට ඒගොල්ලන් එක්සෑම් එකට full ready තමයි ඉන්නේ. ඉතින් මේ සම්පූර්ණ work commitment එක පැය 4ක class එකක් සහ ඊට අමතරව තියෙන progress tracking ඒ වැඩ ගොඩක් තියෙන නිසා දරුවෝන්ගේ paper class එකට අදාළ ඉන්ස්ටිටියුට් එකේ normal theory class එකට අමතරව මේ paper class එකට අපි monthly fee එකට රුපියල් 800ක් ඇඩ් කරලා තියෙනවා. ඒ ඇඩ් කරලා තියෙන ප්‍රමාණයත් එක්ක තමයි class fee එක arrange වෙන්නේ. එතකොට දැනට class fees කොහොමද කියලා ඒ grades වල දරුවන්ට ඒ class එකේදී අපි inform කරලා තියෙනවා සහ parents ලටත් inform කරලා තියෙනවා. ඉතින් මං හිතනවා දෙමාපියන්ට තේරෙනවා ඇති ලොකු plan එකක් එක්ක තමයි class එකේ වෙලාව අප්ඩේට් කළේ සහ ඊට සාධාරණ වෙන්න effort එක අපිට maintain කරගෙන යන්න පුළුවන් වෙන්නේ fee එක අප්ඩේට් වෙලා තියෙන්නේ කියලා. ඉතින් දැනටමත් grade 10 classes පටන් අරගෙන තියෙන්නේ. දැන් මේ වීක් එකේ ඉඳලා දැනට ඇවිල්ලා නැති දරුවෝ ඉන්නවා නම් මෙසේජ් එක පාස් කරන්න මේ වීක් එකේම එන්න. එතකොට අපි collectively මේ වැඩේ කරගෙන යමු. methodically කරමු. එතකොට අපිට අන්තිමට IT වෙනුවෙන් ලොකුවට මහන්සි වෙන්න උවමනා නැති වෙයි. ඒ effort එක අපි අනිත් විෂයන් වලට කාලය ඉතුරු කරගමු. මේක මුල ඉඳලම කරලා. ඉතින් මේ පණිවිඩය තමයි දරුවන්ට සහ දෙමාපියන්ට වඩා පැහැදිලි කරන්න උවමනා වුනේ. ඉතින් ගොඩක් ස්තුතියි. අපි දරුවොත් එක්ක හොඳින් වැඩ කරගෙන යමු. ස්තුතියි.